කොහොමද ඉතින්? මේ දවස්වල අහස් කුරු රතිඤ්ඤා සද්දෙට ඇහෙනවා. ඉතින් කොල්ලෝ නම් ගොඩක්ම කැමති කෙල්ලෝ ටිකක් බයයි. ඒ වුණාට මට නම් පුංචි ආසාවක් ඇති වුණා. එකපාර අහස් කුරු 50ක්ම යවන්න. ඉතින් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් මම මුලින්ම අහස් කුරු ටික රඳව ගන්න රඳවනයක් සකස් කරගත්තා. ඒ වෙනුවෙන් මුලින්ම ලෑලි කෑලි දෙකක් අරගෙන ෆිල් කරා. ටිකක් අමාරු වැඩක්. ඉතින් කොහොම හරි වැඩේ කරගත්තා. මේ විදිහට ග්‍රිල් කරගත්ත ලෑලි කෑලි දෙක එකතු කරලා මෙන්න මේ විදිහට ආධාරකයක් හදාගත්තා. මේ හදාගත්ත ලී ස්ටෑන්ඩ් එක රඳව ගන්න මම මේ වගේ යකඩ ෆ්‍රේම් එකක් යොදාගත්තා. ඉතින් කොහොම හරි මේ ෆ්‍රේම් එක අරගෙන මේ ලී ස්ටෑන්ඩ් එක හරියට ස්ථානගත කරගත්තා. මොකද එහා මෙහා වුණාම අපිට ඕන විදිහට මේ අහස් කූරු ටික යවා ගන්න බැරි වෙනවා. මම මේ විදිහට හදාගත්ත රඳවණයට එකින් එක අහස් කූරු ටික රඳව ගත්තා. මොකද හරියට ස්ථානගත කරගත්තේ නැති වුණොත් මේවා හරියට යන්නේ නැහැ. ඒක නිසා මම මේක හරියට එකින් එක ස්ථානගත කරගත්තා. මේක ටිකක් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. මේ විදිහට 50ම රඳවගත්තට පස්සේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ. ටිකක් රෑ වෙනකම් බලන් හිටියේ මේ අහස් කූරු ටික පත්තු කරන්න. කොහොම හරි මට පෙට්‍රල් ටිකක් නම් හොයාගන්න බැරි වුණා. ඒ කියලා වැඩේ අතාරින්නත් බෑනේ. මං ඒ වෙනුවෙන් තිනර ටිකක් වක් කරා. දැන් මේකෙන් දර උඩ නැගිලිද? ඔව්. උඩ යන්න තමයි විදි කරන්නේ. මේවා පත්තු කරන එක පිළිවිද. මම හලාගත්ත තිනර ටිකට මෙන්න මේ විදිහට කඩදාසි කෑන්ඩලකින් ගිනි තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ. මං හිතුවට වඩා වෙනස් දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අහස් කූරු ටික නම් පත්තු වුණා. වැරදිලා වගේ සමහර අහස් කූරු ගේ ඇතුළට තමයි ගියේ. සමහර වෙලාවට පණ වයේ දෙවන්නත් සිද්ධ වුණා. කොහොම හරි වැඩේ රැකගන්න සිද්ධ වුණා. කියන්නේ ඔය ළමයිට නම් මේ අනුතුරුදායක වැඩ කරන්න එපා කියලා.